සභාපතිවරු 3-4 දිනක් මෙතෙන්ට නිරීක්ෂණ චාරිකා මේ වගේ ඇවිල්ලා තිනවා. නමුත් වැඩක් කෙරුන්නේ නැහැ සභාපතිතුමා. ඉතින් මේ ඔබතුමාට කැට තියලා කීයත හැකිද? කවදාන් ඉස්සෙල්ලා මේ වස් ටික දෙනවද කියලා කියන්න බැයිද? කැට තියලා කියනවා මාස 3ක් ඇතුළත මේ කොහොම හරි අපි දෙනවා. ඒක තමයි මේ බඩු ටික කියනවා. අපි බාස් අපි 40ම 17ක් අනිවාර්යයෙන්ම දෙනවා. අපි දැන් අද මම සාකච්ඡා කරා මගේ නිලධාරීතුමා ඉතුරු බස් ටිකට මේ අවශ්‍ය මේ ස්පෙයා පාර්ට්ස් ටික ගේන්න ඒක ඔක්කොම ඒකටත් LC එක ඕපන් කරනවා. අල්ල ඒ ටිකත් ගොඩ දාලා මාස 3ක් මේ අවුරුද්දේ අන්තිම වෙනකොට මේ බස් ටික ඔක්කොම පාරතියේ කියන එක. ලාලය ගිහිල්ලා තියෙනවා නේ අපිත් එක්ක නිරීක්ෂණ චාරිකාවල කොච්චර දේපලක් තියෙනවා ඇත්තටද? ඉතින් මේකේ ලොකු අවුල් තියෙනවා. ඒ ඔක්කොම අවුල් අපි ළඟදී මේ සතියේ නිලධාරී කීප දෙනෙකුත් ඒ තනතුරු වලින් අයින් කරා. ජීවක ප්‍රසන්න පුරුෂයෙක්. ඔබතුමාගේ වැටුප කීයද? මම වැටුපක් ගන්න නැහැ. ඒ හින්දා තමයි අපි මේවට උනන්දු වෙලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට කෑ ගහන්නේ. මොකද අපි වැටුප් නොගෙව අපි මේක ගොඩනගලා ඒකේ සම්පත ඔක්කොම යන්නේ මම මේගොල්ලෝ කිව්වෙත් මේගොල්ලෝට. අපේ රජේ කවුරුවක්වත් පහසුකම් ගන්නේ නැහැ. ඉතින් එතකොට සේවකවන්ට අපි කියන්නේ ඕගොල්ලෝ දෙන්න. වැඩේ මේ කරන්න මේක ගොඩ දාන්න පුළුවන් ආයතනයක්. වෙනය වෙනද සභාපතිතර කොන්ට්‍රැක්ට් බේසික් දීලා ගන්න බැයිද? කොන්ත්‍රාත් පදනම මත. කොන්ට්‍රැක්ට් බේසික් දීලා ගන්න බැයිද? එහෙම තමයි කොන්ත්‍රාත් පදනම අපේ බෝඩ් එකට දාලා අප්‍රූව් කරලා ගන්න. මොකද සාමාන්‍ය ළඟබේ සිස්ටම් එකේ තියෙන එක කම්කරු ඒක මේ කාර්මිකයෙකුට දෙන්න පුළුවන් රුපියල් 1500. අද 1500 ජීවිතේට එන්නේ නැහැ. කාර්මිකයෙක්. රුපියල් 5000ක් දෙන්න පුළුවන්. අපි ස්පෙෂල් බෝඩ් එකක් අප්‍රූවල් එකක් දාලා මේකට ගන්න වෙනවා. නැත්නම් මේ බස් ටිකයි මේකට යුතු සල්ලි ටිකයි ඕගොල්ලෝගේ බදු සල්ලි නේ. හේතුව අපි කෝටි 21ක ඒ කියන්නේ මිලියන 221ක ලක්ෂ 2000 ගානක බඩු ගෙනාම මේකේ තියෙනවානේ කැඩිච්ච බස් මම හිතන්නේ බස් 45ක් විතර 42ක් තියෙනවා මේකේ ධාවනයෙන් ඉවතලන අවුගේ දවස්වල අතට අපේ මිනිස්සුන්ට කතිකාවත් උත්තරන්නේ මෙච්චර ධනස්කන්ධයක් විනාශ වෙනවා කියලා අපි ඇවිල්ලා කෙටි කාලෙකින් මේ බඩු ටික ඉම්පෝට් කරා ලංකාවට ගෙන්නුවා එනල්ල ඒ ටික නිරීක්ෂණය කරන්න තමයි මෙතන ආවේ ඇවිල්ලා ඒක කොහොමද ඉස්සරහට ඒ බඩු ටික පාවිච්චි කරලා මෙතන බස් 18ක් විතර 20ක් විතර අපිට ඉදිරියට දාගන්න පුළුවන් වෙනවා. ඒ බඩු ටික තව බඩු අපි ඉම්පෝට් කරන ක්ලාස් කරලා තියෙනවා. ඒතර මේකේ බස් 0 සංචිතය 90ක් ඒ 90ම එළියට දානවා. ඒකට අපිට මාසෙට මේ ඩිපෝ එකෙන් විතරක් මිලියන මේ 250ක් විතර ලොකු ආදායමක් ගන්න පුළුවන්. දැන් මේවා ඔගොල්ලෝගේ බදු සල්ලිනේ මේ එළිය තියෙන්නේ. ඉතින් ඒව විනාශ වෙන්නේ නැති වෙන්න අපේ රජයේ ඒවට මුදල් යොදවලා මේවා ධාවනයට ගන්න වැඩ පිළිවෙල තමයි යන්නේ. ඒක ප්‍රායෝගිකව අපි කරනවා. ඒද අපිට කියන්න ඉස්සෙල්ලා මොනවද මේ බස් මේවා අධිසුඛෝභෝගී බස්ද නැත්නම් මොකද? අධිසුඛෝභෝගී බස්. ඔව්. දැන් මොකද්ද මේවට වෙලා තියෙන්නේ? මේවයි වෙලා තියෙන්නේ මේවයි ඇත්තට පෞද්ගලික රජයන් වල මේවයි ස්පෙයා පාර්ට්ස් මේගොල්ලෝට දීලා නැහැ හදන්න. ඊට පස්සේ ඒවා ගන්න බැරුව මේවා නත්තල් බස් වගේ මේක කැඩුවට පස්සේ කෑලි ගලව අනිත් බස් දාලා තමයි හදලා තියෙන්නේ. එහෙම කරලා බස් 45ක් විතර ධාවනයෙන් ඉවතෙන්න තියෙනවා. ඒකට අවශ්‍ය බඩු ටික තමයි අපි කන්ටේනර් තුනක විතර මේ දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා ගෙනාවේ. ඒ බඩු මම හිතන විදිහට අවුරුදු කීයක් තිස්සේ මේ බස් 40 මෙහෙම තියෙනවද? මම අවුරුදු 5ක පමණ කාලයක් තිස්සේ තමයි මේක තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා පොඩි කෙටි කාලෙක තමයි මේක ආයි ඉදිම පණ අරගෙන මේව කරන්න යන්නේ. ඔබතුමා කියන විදිහට මේ අටුව කඩලා පුටුව හදපු එකද මෙතෙක් කල මෙතන කරේ? අර බස් එකේ මේගොල්ලෝට දොස් කියන්න බෑ. ඉතින් මේගොල්ලෝ බලලානේ බස් එක කොහොම හරි ධාවනය කරන්න. දැන් මේ එහෙම නොකරනම් මේ බස් 90ම අද මගට තියෙන්නේ. අඩුම ගන්න එහෙම කරලා හරි බස් 40ක් විතර ඕගොල්ලෝ මේ නිලධාරී මහතුගේ දක්ෂතාවයෙන් ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඔබතුමා හිතන විදිහට මේ බ්‍රේක් ඩවුන් වෙලා තියෙන බස් 40 නිසා මේ වගේ තත්ත්වයන් 45 නිසා මොන තරම් ජාතියට මුදල් කන්දරාවක් අහිමි වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම මම හිතන්නේ මාසයකට බැලුවොත් එකද බස් එකකින් දවසකට ලක්ෂයක මුදලක් පමණ ඉවතනවා. ඒකට දවසකට මිලියන 40 ලක්ෂ 45ක්. ඒකට මිලියන 4.5. ඒක 30න් වැඩි කරොත් මම හිතන්නේ මිලියන 140ක් විතර රටේ මුදල් අහිමි වෙලා තියෙනවා. ඒකට ඒව නතර කරන්න තමයි අපි මේ බඩු ගෙනාවේ. ඇත්තට ප්‍රායෝගිකව මේක මේ ධාවනයට ගන්න ඕන කියලා. ඔව් දැන් බඩු ගෙනාවට එක බස්යක් මේ බස් ටික ඇලියට එකතු කරන්න ගියොත් මාස 3ක් වගේ කාලයක් යනවා කියලා කිව්වා. ඒ කියන්නේ ප්‍රශ්නේ පොඩ්ඩක් කම්පරුවාන කියන්නේ ඉලෙක්ට්‍රිකස් කියන්නේ කාර්මිකයන්ගේ අඩුවක් තියෙනවා. දැන් ලංගම එතකොට දුම්රිය වගේ ආයතන වල එක බස් එකට දැන් පෞගේ කාලේ කිව්වේ එක බස් එකට කොන්දස්තරලා ඩ්‍රයිවර්ලා 3-4 ඉන්නවා කියලා. ඇයි මේ අත්‍යවශ්‍ය සේවකයෝ ළඟකට බඳව ගන්න නැතුව අනවශ්‍ය විදිහට සේවකයෝ බඳවගෙන මේ ජනතා මුදල් ආභාෂණය කරන මේක නවත්තන්න ඔබතුමා මොනවා වගේ වැඩද? නෑ ඒක නවත්තන්න තමයි මේ ඇත්තට මේ බඩුත් ගෙනාවේ. ඒ වගේම අපි අපේ බෝඩ් එකක් තියෙනවා CTB එකේ. ඒ බෝඩ් එකට පේපර් එකක් දාලා මේ මාස 30 අපි රැස් වෙනවා. මේකට විශේෂයෙන්ම පුහුණු වෙච්ච හොඳම කාර්මිකයෝ ගන්නෝ ටිකක් මුදල වැඩිපුර දෙන්න පුළුවන් අයට. නැත්තම්
හොඳ කාර්මිකයෙක් අපිට ගන්න බෑනේ. දැන් ලංකාවේ තියෙන බොහොම අවම වැටුපක් තියෙන්නේ. දවසකට රුපියල් 1500ක් වගේ සුළු මුදලක්. ඒ ගානට අද හොඳ කාර්මිකයෙක් ඉන්නේ එයායි ටොයෝටා ලංකේකට යයි ඩිමෝවිකට යයි වෙන ආයතනට. ඉතින් ඒ හා සමානවම මුදලක් දෙන්න පුළුවන් වෙන හොඳ කාර්. එහෙම ගත්තත් අපිට පාඩු නෑනේ. දැන් මේක බස් එකක් ලක්ෂ 100ක් ලක්ෂයක් දවසට ආදායම වෙනවා. ඒතර ඒ බස් 40ක් කියන්නේ ලක්ෂ 45ක් නේ. අපි කාර්මිකයෙකුට රුපියල් 5000ක් 10000ක් දුන්නත් අපිට පාඩු නෑනේ. ඉතින් මේ මේකට ස්පෙෂල් පර්මිෂන් එකක් මෙතන කාර්මිකයෝ නිර්මාණය කිරීමේ උල්පත ඇවිල්ලා ජර්මන් ටෙක් එක. දැන් පහුගිය කාලේ ජර්මන් ටෙක් එකේ කෝස් එක කරපු කට්ටියට CTBAට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට රැකියාව හම්බුන්නේ නැහැ. දේශපාලන පත්වීම තමයි ආවේ. එතන තමයි වැරද්ද තියෙන්නේ. ඒක වැරද්ද නිවැරදි. ඒකත් එක හේතුවක්. ඒකත් වැඩි මේවා අපිලිවලයි. තරුණ ළමයි මේක ඇතුළට එන්නේ නැහැ. රියදුරුවකේ බලන්න මේගොල්ලෝ ගන්න මෙච්චර සම්පත හරියම টয়ලට් එකක් ඕගොල්ලෝට තියෙනවා. රෙස්ට් රූම් එකක් තියෙනවා බලන්න. මොන හරි විවේකාගාරයක් ටයිපට මුකුත් නැහැ. ඒතර ඩ්‍රයිවර් තරුණ ළමයි එක්ක මේක වැඩ කරන සේවකයෙක්වත් මෙහෙම හරි ඉන්න එක කොහොදයි කියලා මට නම් පුදුමයි කියලා හිතෙනවා. ඉතින් ඒව තමයි අපි දැන් මේ ක්‍රමානුකූලව වෙනස් කරන්න හදන්නේ. දැන් ඔබතුමා කිව්වා මෙතන බස් 45ක්. නමුත් මෙතන ඉන්න කාර්මිකයෝ 9 දෙනයි. ඔව්. ඒතකොට මේ කාර්මිකයෝ 9 දෙනා මෙච්චර ප්‍රමාණයක් කරන්න හැකියාවක් තියෙනවද? නෑ බඳි ඒක තමයි අපි දැන් සාකච්ඡා කරේ මේක විශේෂ පුහුණුව ලැබපු මේක ටිකක් අතිසුපෝගී මේ බස් රථනේ ඒකට නිපුණත්වයේ තියෙන කාර්මිකයෝ ගන්න තමයි අපි වැඩි මුදලක් ගෙවලා වැඩි වැටුපක් ගෙවලා විගහටම අපි ඒක ලැබසන නැත්නම් අපි ලක්ෂ 2000ක් විතර වේදන් කළා මේක බඩු ටික මෙතන තියන්න නෙමෙයි ගත්තේ ගේන්නේ. ඒතර ඒක යොදවල හදන්න කාර්මිකයෝ ඕන. ඒකට කාර්මිකයෝ ගන්නවා. කොන්ට්‍රැක්ට් බේසික් දීලා ගන්න බැයිද? කොන්ත්‍රාත් පදනම මත. කොන්ට්‍රැක්ට් බේසික් දීලා ගන්න බැයිද? එහෙම තමයි කොන්ත්‍රාත් ෆයින් කරනකොට අපේ බෝඩ් එකට දාලා අප්‍රූව් කරලා ගන්න. මොකද සාමාන්‍ය ලංගබේ සිස්ටම් එකේ එක කම්කරු එක මේ කාර්මිකයෙකුට දෙන්න පුළුවන් රුපියල් 1500. අද 1500 ජීවිතේට එන්නේ නැහැ කාර්මිකයෙක්. රුපියල් 5000ක් දෙන්න පුළුවන්. අපි ස්පෙෂල් බෝඩ් එකක් අප්‍රූවල් එකක් දාලා මේකට ගන්න වෙනවා. නැත්නම් මේ බස් ටිකයි මේකට යුතු සල්ලි ටිකයි ඕගොල්ලෝගේ බදු සල්ලි දෙන්න. අපි මහන්සි වෙලා අපි පඩි ටොකන පඩි රහිත වැඩ කළා. අපි ඉතුරු කරලා මේක විනාශ කරන්න දෙන්න බෑනේ. ඔබතුමා හිතනවාද අලුත් බස් ගේනවට වඩා මේක හදලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා? අනිවාර්යෙන්ම. දැන් මේකට අලුත් එන්ජින් එකක් දැම්මම අලුත් ගියර් බොක්ස් එක දැම්මම අලුත් බස් එකක් වෙනවනේ. ඒකට අපිට මේක ගොඩ දාන්න යන්නේ ලක්ෂ 40කටත් අඩු. 40ක් 40 අලුත් බස් එකක් ගේන්න ලක්ෂ 500කට වැඩි යනවනේ. මිලියන 50ක් විතර යනවා. ඒතර අපි කල්පනා කරමු වැඩි අඩු මුදලක් යොදලා වැඩි ඵලදායීතාවයක් ගන්න පුළුවන් එකම ක්‍රමයක් මේක හැටියට කියලා. ළඟම ගොඩේන්න අපි බලනනේ ගොඩ දා ගන්න පුළුවන් තැන් මොනවද කියලා ආදායම් උල්පත් මොනවද කියලා. ඒක ප්‍රධාන උල්පතක් තමයි මේක. සභාපතිවරු 3-4 දෙනෙක් මෙතෙන්ට නිරීක්ෂණ චාරිකා මේ වගේ ඇවිල්ලා තිනවා. නමුත් වැඩක් කෙරුන්නේ නැහැ සභාපතිතුමා. ඉතින් මේ ඔබතුමාට කැට තියලා කියත හැකිද කවදාන් ඉස්සෙල්ලා මේ බස් ටික දෙනවද කියලා කියන්න බැයිද? කැට තියලා කියනවා මාස 3ක් ඇතුළත මේ කොහොම හරි අපි දෙනවා. ඒක තමයි මේ බඩු ටික අපි බස් අපි 40ම 17ක් අනිවාර්යයෙන්ම දෙනවා. අපි දැන් අද මම සාකච්ඡා කර මගේ නිලධාරීතුමා ඉතුරු බස් ටිකට මේ අවශ්‍ය මේ ස්පෙයා පාර්ට්ස් ටික ගේන්න ඒක ඔක්කොම ඒකටත් AC එක ඕපන් කරනවා. අල්ල ඒ ටිකත් ගොඩ දාලා මාස 3ක් මේ අවුරුද්දේ අන්තිම වෙනකොට මේ බස් ටික ඔක්කොම පාරතියේ ලස්සනට. ඒ කියන්නේ ලංගම මහා භාණ්ඩාගාරයට බරක් වෙන්නේ නැහැ මින් ඉදිරියට. එහෙම තමයි අපි try කරන්නේ. ඇත්තටම. මෙතෙක් උනේ ඒකේ අනිත් පැත්තට මිලියන 20000ක් විතර ආණ්ඩුවෙන් ගත්තනේ. ඒක නතර කරන්න තමයි වෙන්නේ. මොකද ලංගම මම නම් දකින්නේ මේක නිකන් අන්දයාගේ බූදලේ වගේ. මේ වැඩ කරන නිලධාරි දන්නේ නැත්නම් මේකේ තියෙන සම්පත මොකද්ද කියන එක. කල්ලාය ගිහිල්ලා තියෙනවා නේ අපිත් එක්ක නිරීක්ෂණ චාරිකාවල කොච්චර දේපලක් තියෙන ආයතනද. ඉතින් මේකේ ලොකු අවුල් තියෙනවා. ඒ ඔක්කොම අවුල් අපි ළඟදී මේ සතියේ නිලධාරි කීප දෙනෙකුත් ඒ තනතුරු වලින් අයින් කරා. මොකද අකර්මණ්‍යයි අකාර්යක්ෂමයි ඒ හැමදාම කියව ඉන්න බෑ. ඉතින් මේවා තීන්දුව తీරන ගන්න ඕන. මොකද ජනතාව අපේ බලාපොරොත්තු වෙන ඕන දෙයක්. මේ දහසක් බලාපොරොත්තු තියාගෙන ඉදුන්නේ. අපිටත් දැන් කියව ඉන්න වෙලාවක් නෑ. ප්‍රායෝගිකව වැඩ කොට. ඒකටින් තමයි පටන් ගන්න. ඔබතුමා නමයි තනතුරයි කියන්නේ. ඔව් මම සභාපති ජීවක ප්‍රසන්න පුරුෂයෙක්. ඔබතුමාගේ වැටුප කීයද? මම වැටුපක් ගන්න. එහිද තමයි අපි මේවට උනන්දු වෙලා තියෙන්නේ. මේ මිනිස්සු කෑ ගහන්නේ. මොකද අපි වැටුප් නොගෙව අපි මේක ගොඩනගලා ඒකේ සම්පත ඔක්කොම යන්නේ මම මේගොල්ලෝ කිව්වෙත් මේගොල්ලෝට. අපේ රජේ කවුරුවක්වත් පහසුකම් ගන්නේ නැහැනේ. ඉතින් එතකොට සේවකයන්ට අපි කියන්නේ ඕගොල්ලෝත් එන්න. වැඩේ මේ කරන්න මේක ගොඩ දාන්න පුළුවන් ආයතනයක්. එනය වෙනදා සභාපතිවරු එහෙම හැසිරලා නැතුවත් ඇතිනේ ඇමතිවරු දැන් අපේ ඇමතිවරුත් 7-5ක බලදාන කරප්‍රසාදයක් ගන්නේ නැහැනේ ඇත්තට. ඒතොර මේ ඒකනේ රටේ මුදල් ටික ඉතුරු වෙලා තියෙනවා. දැන් අපිට මුදල් තියෙනවා ඇත්තටම කතන්දරේ. මේ දැන් වීදම් කරන්න බැරි ප්‍රමාණයට වගේ ප්‍රමාණයක් තියෙන ලංගබට නෙමෙයි රජයට. ඒ කියන්නේ අනවශ්‍ය වීදම් ඇති හින්දානේ. ඉතින් ඒ හින්දා මම හිතුවා රටට සුබ මේකක් වෙයි. අපිට දැන් මේ වෙලා තියෙන මේක කාර්යක්ෂම කරන රජයේ නිලධාරීගේ සපෝට් එක ගන්න වෙනවා. ඒතර තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඒකත් අපි බලමු. බොහොම ස්තුතියි.